රතු පාට සහ කහ පාට හෙන්දිරික්කා මල් පැල කීපයක් තමයි අපි මෙතන දකින්නේ. ඉතින් දැන් ඉරේලිය වැටෙනකොට අවුව වැටෙනකොට මල් පිපීගෙන එනවා. තව පොඩ්ඩක් වෙලා යනකොට අපිට හොඳට මේ වගේ මල් පිපිලා තියෙනවා දකින්න පුළුවන් වෙයි. කොහොම කාලයකට කලින් කරපු උද්‍යානයක් දැන් මේ අවුරුදු සීසන් එකේ අවුරුදු කිට්ටු කරලා පොඩි නඩත්තුවකට අපි ආවා. ඉතින් මේකේ අපි දැන් අවුරුදු 8කට 10කට කලින් දාපු අඹ ගස්වල එහෙම බොහොම හොඳින් ගෙඩි හැදිලා තියෙනවා දකින්න පුළුවන්. ඉතින් මේ අවුරුදු 8කට 10කට කලින් දාපු අඹ ගහක ගෙඩි හටගෙන තියෙන විදිහ. මේ වගේ ටිකක් ඉඩකඩ තියෙන උද්‍යානයක් වලට තියෙනවා සෑහෙන වැඩ කොටසක් නිවෙසට ප්‍රයෝජනවත් ශාක වර්ග ගණනාවක් සිටුවා ගැනීමේ හැකියාව තියෙනවා. මේ බත් කරපු සියඹලා පැලයක් මේකෙත් එක වතාවක් මල් සහ කරල් හටගත්තා. අපි මේ ගෙවත්තේ බක්කි කීපයක් සකස් කරලා බණ්ඩක්කා ගොටුකොළ රම්පේ සේර ඊට පස්සේ අපි එහා බක්කි ටික බලමු. කිංචා මිරිස් තක්කාලි වම්බටු ඊට පස්සේ මලිකටොච්චන් ගෙඩිගෝවා කොළගෝවා වගේ ශාක වර්ග ගණනාවක් අපි මේ බක්කි වල හිටවලා තියෙනවා. ඊටත් අමතරව හයිඩ්‍රොපොනික්ස් වගාව ඇල්බර්ට් සොලියුෂන් පාවිච්චි කරලා කංකුම් පැල කීපයකුත් දාලා තියෙනවා. උද්‍යානයේ කප්පාදු කරලා ගන්න තනකොළ සහ කිචන් එකෙන් අයින් කරන දේවල් අපි මේ කොම්පෝස්ට් බින් එකට දානවා. ඊට පස්සේ ඒවා දිරා පස් වුණාට පස්සේ දවසක් අවුවේ වේලලා අපි මේ ශාක වලට පාවිච්චි කරනවා. ඉතින් පොඩි අයට සෙල්ලම් කරන්න ලොකු ඉඩකඩක් කොච්චර 10ක ගෙවත්තක් තමයි අපි මේ දකින්නේ. ඉතින් ඔයාලට ඉඩකඩ තියෙනවනම් මේ වගේ ලස්සන වගාවක් කරගන්න පුළුවන්.